අපි HTML දෙවෙනි කොටස අද ඉගෙන ගන්නවා. මම පළවෙනි කොටසේදී කියලා දුන්නා beginning tag එකක් සහ ending tag එකක් භාවිත කරලා කොහොමද programs ලියන්නේ කියලා. දැන් tags කීපයක් කරා අපි ගිය සතියේ. දැන් අද බලමු ඊළඟට තියෙන tags මොනවද කියලා. හරි. අපි ඡේදයක් type කරනකොට සාමාන්‍ය ඡේදයක් type කරනකොට අපි මෙන්න මේ tag එක භාවිත කරනවා. P කියන tag එක භාවිත කරනවා ඡේදයක් වෙන් කරගන්න. හරිද? එතකොට P ආරම්භයයි අවසානයේදී /p දානවා. ඊට පස්සේ ඒ අතර තමයි අපිට අවශ්‍ය දේවල් type කරගන්න. එහෙනම් ඡේදයක් වෙන් කරන්න අපි භාවිත කරනවා P tag එක. ඊළඟට තියෙනවා BR කියලා tag එකක්. හරිද? BR කියලා tag එකක් තියෙනවා. මෙන්න මේ BR tag එකෙන් කරන්නේ පේලියක් වෙන් කරලා දෙනවා. අපි දැන් මොම type කරගෙන යන ගමන් මේ පේලියෙන් ඊළඟ පේලියට ගන්න ඕන නම් මේ බ්‍රේක් එකක් දීලා ඊළඟ පේලිය type කරනවා. එහෙනම් මේකෙදි ආරම්භක ටැග් එක විතරයි තියෙන්නේ. මේක අවසාන ටැග් එකක් එහෙම දෙන්නේ නැහැ. මෙතන මේ ටැග් එක දීලා අපිට පේලිය වෙන් කරන්න ඕනේ කොටස type කරන්නයි තියෙන්නේ. ඊළඟට ආපහු BR එකක් දුන්නොත් ආයෙත් වෙනම පේලියකින් එනවා. ඔන්න ඔය විදිහට තමයි පේලි සහ ඡේද වෙන් කරන්නේ HTML වල. හරි. එතකොට තව ඉගෙන ගමු alignments දාන්න. දැන් ඔයගොල්ලන් දන්නවනේ Word වලින් දැම්ම alignments දාන විදිය. ඒ කියන්නේ left එකෙන් center එකෙන් right එකෙන් එහෙම දාන්න දන්නවනේ. ඒතර අපි බලමු ඒක HTML එකට භාවිත කරන්නේ කොහොමද කියලා. alignments. පැහැදිලිද? දැන් මේ alignments එක භාවිත කරන විදිය අපි බලමු. P align සමානයි double quotation එක තුල right කියලා type කරනවා. ඒ සම්පූර්ණ එකම තමයි tag එක වෙන්නේ. එතකොට දකුණු පැත්තේ type වෙනවා text එක. හරිද? P align සමානයි double quotation එක ඇතුලේ center කියලා type කරනවා. මැද්දෙන් type වෙනවා. ඊළඟට P align සමානයි right කියලා double quotation එක ඇතුලේ type කරනවා. ඒ tag එක තමයි භාවිත කරන්නේ. sorry right නෙමෙයි මේකෙන් ඕන එකක් එන්න ඕනේ left කියලා. left. පැහැදිලිද? එතකොට P align සමානයි left, P align සමානයි center, P align සමානයි right කියලා අපි tag එක භාවිත කරනවා. එතකොට මේ tag එක තමයි අපි භාවිත කරන්නේ alignments වලට. එහෙනම් දැන් අද කීයක් කියලා දුන්නද මම? P tag එක කියලා දුන්නා, BR tag එක කියලා දුන්නා, P align tag එකෙන් අපි මේ කොටස් තුනෙන් ගන්න විදිය කියලා දුන්නා. හරිද? බලමු අපි එකෙන් ප්‍රෝග්‍රෑම් එකක් ලියලා මේ තියෙන්නේ මම ලියාගත්ත ප්‍රෝග්‍රෑම් එක. මම ඒක කියවනවා. ඔයාලා පේලිය බලන්න. HTML head title එකක් අරන් තිනවා test2 කියලා. ඊට පස්සේ head එක අවසන් කරලා තියෙනවා. body එක පටන් අරන් තියෙනවා h1 කියලා. h1 කියන එක දන්නව නේද? heading එකක් දාන්නේ. center කියලා අරන් තියෙනවා. සමාධි education center කියලා දාලා තියෙනවා. පැහැදිලිද පුතේ? ඊට පස්සේ h2 එකක් අරන් තියෙනවා computer courses කියලා. ඒකත් center කරලා තියෙනවා. right මෙන්න මෙතනදී තියෙනවා දැන් P align සමානයි left කියලා. ඊටසේ BR එකකුත් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ළඟ line එකටත් ගන්න දීලා තියෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා මේ computer graphic design, Adobe Photoshop, CorelDRAW, PageMaker අන්න ඒ වගේ දීලා තියෙනවා. ඊට පස්සේ P align අරන් තියෙනවා right එකට. ඉස්සෙල්ලා මේක left center එකට අරන් තියෙනවා, left එකට අරන් තියෙනවා, right එකට අරන් තියෙනවා. මෙන්න මෙතනදී MS Word, Excel, PowerPoint, Access කියන දේවල් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඔක අවසන් වුණාම ඔක්කොම අවසානයේදී /p එක භාවිත කරනවා. ඊට පස්සේ body එක අවසන් කරනවා, HTML එක අවසන් කරනවා. ඊට පස්සේ මේක මොකද කරන්නේ අපි
ෆයිල් ගිහිල්ලා සේව් ගිහිල්ලා දැන් මේක සේව් කරලානේ තියෙන්නේ. දැන් මේක සේව් කරලා තියෙන්නේ HTML2 කියලා සේව් කරලා තියෙන්නේ. ඊට මේක සේව් කරනවා අය මොනවාද මේ අය සේව් කරනවා මේක HTML2 ඩොට් එකක් තියලා HTML කියලා දාලා මෙතන දාන්න ඕනේ එන්කෝඩින් එක ANSI කියලා. හරි. එහෙම දැම්මම තමයි ඒක ගබඩා වෙන්නේ. HTML එකක් විදිහට අපි දැන් බලමු මේ විදිහට HTML එකක් අපි ලෝඩ් කරලා අරගෙන තියෙනවා. මේ විදිහට අපි ලෝඩ් කරලා අරගෙන තියෙනවා. HTML2 එක. අපි බලමු අරගෙන. right ඒකෙදි වෙන්නේ අපි දීලා තියෙන ප්‍රෝග්‍රෑම් එක බලන්න සමාධි එඩියුකේෂන් සෙන්ටර් කම්පියුටර් කෝසස් කියලා තියෙනවා. ඊට පස්සේ මේක සෙන්ටර් දීලා තියෙන්නේ සෙන්ටර් එකට දීලා තියෙන්නේ මේක දීලා තියෙනවා left එකට කම්පියුටර් ග්‍රැෆික් ඩිසයිනින් කියලා ඒක යටතේ අනිත් කොටස් ටික ටයිප් වෙන්න දීලා තියෙනවා. එතන පොඩි ඉඩකුත් තියෙනවා හිස් තැනක් තියෙනවා. හරිද? ඒක දීලා තියෙන්නේ කොහොමද කියලා මම බලන්න ප්‍රෝග්‍රෑම් එකේ. මේ පැත්තෙන් දීලා තියෙනවා MS Office course කියලා Word Excel PowerPoint Access කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ දීලා තියෙන්නේ right එකට. මේ පැත්තේ left එකට මේ පැත්තේ right එකට මේක center එකට. පැහැදිලිද දීලා තියෙන විදිය? පැහැදිලි නේද? ඊළඟ කොටස් ටික අපි ඊළඟ පාඩම් වලදී ඉගෙන ගනිමු. මගේ channel එක subscribe කරන්න. ඉගෙනගත්ත පාඩම් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න, like කරන්න, තව කෙනෙකුටත් මේ වීඩියෝ නරඹන්න ෂෙයා කරන්න. ඕගොල්ලන්ට ආයුබෝවන්.